පුතා හැරුණාද? ඔව්. මම මේ කොහෙද ඉන්නේ? පුතා දැන් මේ ඉන්නේ දිව්‍ය ලෝකෙ. දිව්‍ය ලෝකෙ? හා. එතකොට ඔයා කවුද? එතකොට මං තමයි මේකේ ඉන්න දෙයියා. දෙයියා. හැබැයි ස්ටයිල් එක නෑ යමවල්ලාගේ පොඩ්ඩක්. පුතා මේ දවස්වල ස්ටයිල් එක තමයි මේක. පුතා එහෙම තමයි මේ එහා පැත්තේ විමානේ ඉන්න දෙයියොත් මේ දවස්වල මේ ස්ටයිල් එකට තමයි ඉන්නේ. මට පෙන්눔 කරන විදිහට පුතා පයිලට් කෙනෙක් විදිහට තමයි ඉඳලා තියෙන්නේ. ඔව් මම පයිලට් කෙනෙක් වෙලා තමයි දෙයියෝ හිටියේ. ඉතින් පුතා මේ මිය දෙන්න හේතුව කුමක්ද? ඔව් මේ ප්ලේන් එක කඩන් ගන්නනේ. ගුවන් යානේ කඩන් ගන්නද පුතා? මොනවා වෙලාද පුතා ගුවන් යානේ කඩන් ගන්නේ? මේ කෙල්ලෝ දෙන්නෙක් ඉඳලා. මේ කෙල්ලෝ දෙන්නෙක් නිසා. ඒ කියන්නේ පුතා ඇතුලේ හිටපු කවුරු හරි පුතාට කරදරයක් කරාද? නෑ මේ කෙල්ලෝ දෙන්නෙක් ප්ලේන් එක හැප්පුණානේ. නෑ මේ කෙල්ලෝ දෙන්නෙක් ගහපුණා. නෑ මේ අහසේදී එහෙම වෙන්නේ කොහොමද පුතා? මේ අපි දේ වෙලා එහෙම පාර ගන්න නැහැ නේ පුතා අපිට. දෙයියන්ට නැති පවර තමයි දැන් ඒගොල්ලෝ තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙමයි දෙයියෝ. මම මේ ප්ලේන් එකේ යනකොට හරි දෙයියෝ මේ ළඟදී ඕ ලෙවල් රිසල්ට් ආවේ. ඔව් ඕ ලෙවල් තිබ්බා. ඔව්. ඒ නවේ ගත්තේ නංගිලා දෙන්නේ. ඒගොල්ලෝ උඩ තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ අහසේ තමයි ඉන්නේ බයවලු කරන්නේ. ඔව්. එහෙම කිය ඇවිල්ලා ප්ලේන් එකේ හැප්පුණා. එතකොට පුතා ඒ කෙල්ලෝ දෙන්න කෙල්ලෝ දෙන්නට උනන්නේ ප්ලේන් එකේ ටක් ටක් අල්ලගෙන.